අනිත් මෙතන කම්මිරිස් නෑ. ලුණු නෑ. Hi guys, welcome back to our YouTube channel Life with Casey. ඉතින් අපි කලින් vlog එකේ promise වුණා වගේම අද vlog එක අපේ camping trip එක ගැන. ඉතින් අන්න අපි දැන් වෙලාව 5යි. ඉතින් අද අපි one night එකක් යන්න යනවා camping කරන්න නේද? ඉතින් මෙහි ඉඳන් අපිට එතෙන්න සාමාන්‍ය කිලෝමීටර් 150ක් විතර තියෙනවා. කට්ටිය එක පැති වලින් එන්නේ. ඉතින් මේ පැත්තෙනුත් මේ ඔක්ලන්ඩ් මෙහෙනුත් කට්ටිය එනවා, හැමිල්ටන්ෙනුත් කට්ටිය එනවා. ඉතින් කට්ටිය එක තැනක සෙට්ලා ඉතින් කැම්ප් සයිට් එකට යන්න ඉතින් සුපිරි ප්ලේස් එකකට යන්නේ මේ මම කියන්නේ. ඔය මම හරියට විස්තරය දන්නේ නැහැ. මොකද මෙයා තමයි ඔක්කොම ගනුදෙනුනේ මොකද්ද ඩිස්කෂන් එක ගියේ. ඉතින් අපි යමු දැන්. පොඩ්ඩක් ට්‍රැෆික් උත් පෙන්නනවා මොකද මේ ඔෆිස් ටයිම් හින්දා. ඉතින් ඔෆිස් ටයිම් හින්දා අපි ටග් ගාලා ගිහලා ගිම්බල් එක අරන් ඒකත් අරගෙන යන්. ඉතින් ගිම්බල් එක අමතුණා. ඒකත් අරගෙන වැඩේ ස්ටාර්ට් කරමු. ඉතින් වැඩේ ස්ටාර්ට් කරමු. එහෙනම් බයි. ඉතින් එක සෙට් වෙලා ඉන්න. පාට ට්‍රැෆික් එකක් තියෙන්නේ නේ. ඔය මහා ට්‍රැෆික් ඉතින් මේ ඉරවනා පොඩ්ඩක්. මේ කොහොම හරි විනාඩි 20ක් වැඩි වුණා මේ ටයිම් එක. මේ ට්‍රැෆික් එක කොහොමත් මේ අපි දැන් මේ ඉන්න හරිය මවුන්ට් වෙලින්ටන් මෙතන ඉඳන් මේ මෙතන ගොඩාක් ඉන්ඩස්ට්‍රියල් කම්පැනිස් තියෙනවා. සෑහෙන මිනිස්සු වැඩ කරනවා මේ හරිය. ඉතින් ඒ හින්දා මේ එක පැති වල වාහන දාන්න හරිම අමාරුයි. දැන් මේ මෝටර් වේගයකට දාන්න ට්‍රැෆික් එකේ ඉන්නේ. මේ ඉන්න ඉතින් අපි දැන්. ලීසි නෑනේ. වැඩි. අපි දැන් තමයි මෝටර්වේ එකෙන් එක්සිට් වෙන්න. දැන් වෙලාව කීයද? 6:22. 22යි වෙලාව. අම්මෝ පැයකමාරක් විතර මෝටර්වේ එක යවනේ. පාවුණා. දැන් තමයි නියම පාරවල් වලට වැටුනේ. yes. ඒක 100ද කොහෙද මේ? ඒක අම්මෝ. මාර ලස්සනයි මේ පැත්ත. අපි ෆස්ට් ටයිම් තමයි මේ පැත්තට එන්නේ. අපි දැන් අපේ ගමනේ මගක් දුර ආවා. ඔව් දැන් කොහෙද? තේම්ස් BP එක ළඟ ඉන්නේ. කට්ටිය එනකන් මෙතනට වෙලා ඉන්නවා. අපි තමයි මුලින්ම ආවේ. තව වාහන දෙයක් එන්න තියෙනවා මෙතන. ඊට පස්සේ අපි තුනා ආය අපේ ප්ලේස් එක යනවා. දැන් මෙතන මොන කණ්ඩ ආවා මේ පොඩි මම බඩගිනි ඉල්ලු. Ada frozen. Mana? Mana? කට්ටි දෙකක් ආවා. දැන් අපි යන ගමන් ඉන්නේ ඉස්සරහ එක වාහනයක් යනවා. අපේ පිටිපස්සෙන් තව වාහනයක් යනවා. කරුවලත් වෙලානේ. ඔව් මුතුමා මේ එක්ස්පීරියන්ස් එක දැන් ගිහලා කලුවරේ තමයි ටෙන්ට් එක ගන්න. yes දැන් වෙලාව 7:50. කලුවරේම තමයි ටෙන්ට් එක ගහන්නේ. අද හැබැයි සන්සෙට් එක 7:30 වගේ වුණා නේ. ඔව් අද මෙහෙමයි මං හිතන්නේ මේ පැත්තට අඩු මන්ට සන්සෙට් වෙනවා. ඉතින් මොකද ඔක්කොම මේ දවස්වල 8:00ට නෑ. අනිත් පැත්ත? ඒකේ අනිත් පැත්ත මං හිතා මං දන්න මට ෂුවර් නෑ. කොහොම හරි මේ සන්සෙට් එක තියෙද්දි 7:30 වගේ වුණා. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ 4 minutes වගේ වෙන අපේ කැම්පින් සයිට් එකට. ඉතින් මේ අපි මෙන්න මෙතනට තමයි අද කැම්පින් වලට ආවේ. අන්න චුටි කැම්ප් එකක් ගහලා තන. වාහන තියෙනවා. ඉතින් අපි කැම්පින් සයිට් එකට ආපු ගමන්ම අපේ ටෙන්ට් එක හදන්න පටන් ගත්තා. අපේ ෆස්ට් ටයිම් නිසා අපි හරියටම ඇත්තටම දැනගෙන හිටියේ නෑ ටෙන්ට් එක කොහොමද හදන්නේ කියලා. ඉතින් ඒ නිසා අනිත් කට්ටිය අපිට හෙල්ප් කරා හදන විදිහ
කියලා දීලා මෙහෙම තමයි කරන්න කියලා. ඉතින් ඒව බලාගෙන අපි අපේ ටෙන්ට් එක හැදුවා. ඉතින් කට්ටිය මාවට පස්සේ අනිත් කට්ටියත් ටෙන්ට්ස් ටික හැදුවා. ඉතින් මේ තියෙන අපේ ටෙන්ට්ස් ටික අපි ටෙන්ට්ස් 3ක් හදලා තිබ්බා. ඉතින් එක්කෙනෙක් උළුඳු වැඩේ ගෙනල්ලා තිබ්බා. අපි උළුඳු වැඩේත් කන ගමන් අනිත් දේවල් ලෑස්ති කරා. ඉතින් මේ තමයි අපි දෙන්නගෙම ෆස්ට් කැම්පින් එක්ස්පීරියන්ස් එක. වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි දෙන්නටම ආස හිතුණා ඇත්තටම. කොහමරි ඔක්කොම වැඩ ටික ඉවර වෙලා ඊට පස්සේ අපි සෙල්ලම් කරන්න පටන් ගත්තා. අපි ඌනෝ ප්ලේ කරා. ඉතින් අපි කලින් ප්ලේ කරලා තියෙන උනාට හරියට මතක තිබ්බේ නැහැ රූල්ස් ටික. ඉතින් රූල්ස් උත් එක්ස්ප්ලেইন කරන ගමන් තමයි කට්ටියම ප්ලේ කරන්න පටන් ගත්තේ. ඉතින් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ඇත්තරම. හරිම ෆන්, හරිම ජොලි. ඉතින් මේ වෙලාව රෑ 9:10 වගේ වුණා. ඇතුළට ෂූස් ගන්න යන්න බෑනේ කවුරුද ගිහින් ගන්නවා. යන්නේ කික්වත් ඇතුළට සපත්තු දාලා. ඕ නෑ සපත්තු දාලා යන්න. හරි වන්දාව නමනේ බ්‍රෝ. හොරෙන් කනවා. ගම් මිරිස් නෑ. ලුණු නෑ. සෝස් නෑ. කවුද මයොනයිස් තියෙනවා. මයොනයිස් තියෙනවා අරකේ. Hi guys. ඉතින් ඔන්න අපි දැන් ආවා ටෙන්ට් එක ඇතුළට. අපි ටෙන්ට් එක ලයිට් එක ගහලා තියෙන්නේ. ඉතින් තමයි ඉන්ට්‍රස් එක තියෙන්නේ. ඉතින් අපි දෙන්නලා ඉන්න හොඳම ඉඩ තියෙන්නේ. ස්ලීපින් බෑග් එක දාගත්තා. අපි ඉන්න දාගත්තා. Good night. Good morning guys. Day 2. දැන් තමයි අපි නයිට් එක කල්පනා ගියා එළියට. අපි එළියට ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. දැන් නම් සනී ටිකක් රෑ නම් පට සීතලයි. ගිහලා බලමු. Hey. ඉතින් කට්ටියම නැගිට්ටට පස්සේ මෝර්නිං ටී එකක් බීලා බ්‍රෙක්ෆාස්ට් එක හදන්න පටන් ගත්තා. ඉතින් අද බ්‍රෙක්ෆාස්ට් වලට තියන්නේ පානුයි, sausages, bacon, eggs and salad එකකුයි. ඔයාලා දුවන ගමන් කන්න. බෙදලා ගෙන්නද? මෙන්න මේ ප්ලේට්ස් වල අහගන්න ළමයි රතු පාට නිකන් චේන්ජ් එකක් වගේ යනවා යටින්. අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවර වෙලා ටෙන්ට්ස් ටික ගලවලා ආයෙත් පැක් කරගත්තා. මොකද මෙතන චෙක් අවුට් එක තිබ්බේ 10 මාරට විතර. මේ වෙද්දිත් උදේ 11 පහ වෙලා තිබ්බේ. ඉතින් අපි මෙතනින් යන්න ඕන නිසා අපි ටක් ගාලා ටෙන්ට්ස් ටිකත් පැක් කරගෙන මෙතනින් පිටත් වුණා. අපි කැම්ප් කරලා දැන් යනවා නාන්න තැනක් සොයාගෙන. අපි හිටපු ප්ලේස් එක මරුව තැනක හිටියේ. මේ එතන ගඟක් තියෙන උනාට එතන ඉන්න ආවේ නැත්තේ ඇයි? එතන දැන් කට්ටියනේ එතන. එතන වටේ පිටේ කැම්ප් කරව කට්ටිය දැන් එතන ගිහිල්ලා නාන්න ගිහිල්ලා. ඉතින් අපි දැන් යනවා පොඩ අයිසොලේට් ප්ලේස් එකකට. Yes. Hi guys, ඉතින් අපි යන්නේ නැචරල් පූල් එකට. ඉතින්
කැලයක් ඇතුලේ තියෙන නිකන් නැචරල් නේ පූල් එක කියන්නේ ලස්සන ඇති අපි දන්නෙත් නෑ හොෆ්මන්ස් පූල් කියලා මෙතන තමයි යන්නේ මේ සීතල ඇති කට්ටිය අපේ කට්ටිය ලෑස්ති වෙනවා ඉතින් යම් බලන්න පරදේ නා ඒ නා මටත් අවුලක් නෑ. Ooh. අම්මෝ අපි ගෙල්ලන්ගේ ඉන්න මට හොඳට නිින්දකුත් ගියා මගේ ඇස් දෙකෙන් පේන. ඉතින් එහෙනම් අපේ vlog එක බලපුවාමටම thank you. channel එක subscribe කරලා නැති කවුරුහරි නම් channel එක subscribe කරන්න, video එක like කරන්න, comment කරන්න, share කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් කටේ